ඊයේ දිනේ IPL කණ්ඩායම් විසින් තම කණ්ඩායම්වල රඳවා තබා ගන්නා ක්‍රීඩකයින් සහ රඳවා නොගන්නා ක්‍රීඩකයින් ප්‍රකාශ කර තිබුණා. එහිදී රඳවාගත් ක්‍රීඩකයින් ලෙස නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ දුෂ්මන්ත චමීර පිළිබඳව විස්තර තිබුණා. හැමෙන්ම අනෙකුත් ක්‍රීඩකයින් වන ගිය වර 10 දෙනෙකු ශ්‍රී ලංකා කණ්ඩායමේ IPL ක්‍රීඩා කළා. නමුත් මෙවර 4 දෙනෙක් පමණයි සංචිත තුළ රඳවාගෙන තිබෙන්නේ. අනෙකුත් ක්‍රීඩකයින් වූ දසුන් චානක, කුසල් මෙන්ඩිස්, චරිත් හසලංක, වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, මතීෂ පතිරණ යන සියලුම ක්‍රීඩකයින් සංචිතවලින් අත්හැරීමට තීරණය කර තිබෙනවා.